beehive fence method එක. එහෙමත් නැත්නම් මීමැසි වගාව අලි වැටවල් විදිහට යොදා ගන්න එක. මේ මීමැස්සොන්ගේ සද්ද ඇහුණත් අලි ළඟටවත් එන්නේ නැහැ කියලා තමයි කියන්නේ. අලි මිනිස් ගැටුම් වලින් පහුගිය අවුරුදු 9දී අලි 3400කට වඩා වැඩි පිරිසක් වගේම මිනිසු 1100කට වඩා මිය ගිහින් තියෙනවා කියලා ඔයාලා විශ්වාස කරනවද? රටේ බහුතරයට මේ ගැන නොදැනුණත් සමාජයේ සැලකිය යුතු පිරිසක් මේ ගැටලුවෙන් පීඩා විඳිනවා. ඇත්තටම මේක ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි අලි ගහණය තියෙන හැම රටකටම පොදු ගැටලුවක් වෙලා තියෙනවා. මිනිස් ජීවිතවලට සත්ත්ව ජීවිතවලට වගේම වගාවන් ආරක්ෂා කරගන්නත් කාලෙන් කාලෙට විවිධ විසඳුම් ක්‍රමවේද ඉදිරිපත් වෙනවා. විදුලි වැට අගල් කැපීම් තල්ගස් අලි වැටවල විදිහට හිතවලා තියෙන ඒවා ඕලත් දැකලා ඇති. කෙන්යා, ටැන්සානියා, බොට්ස්වානා වගේ අප්‍රිකානු රටවල් වල මිරිසුයි තෙලුයි එකතු කරලා හදන මිශ්‍රණයක් වැටවල් වල එල්ලනවා වගේ ක්‍රමවේදයක් පාවිච්චි කරනවා අලි වැටවල් විදිහට. අප්‍රිකාවේ ගොඩක්ම සාර්ථක වෙලා තියෙන මෙතඩ් එක තමයි beehive fence method එක. එහෙමත් නැත්නම් මීමැසි වගාව අලි වැටවල් විදිහට යොදා ගන්න එක. මේ මීමැස්සොන්ගේ සද්ද ඇහුණත් අලි ළඟටවත් එන්නේ නැහැ කියලා තමයි කියන්නේ. එච්චරටම අලි මීමැස්සොන්ගේ සද්දෙට සංවේදී. මේ මෙතඩ් එක අලින්ගෙන් වගාව පරිස්සම් කරගන්න විතරක් නෙමෙයි වගාව සරු කරගන්නත් මේ පැණි වලින් අමතර ආදායමක් ලබන්නත් පුළුවන් පරිසර හිතකාමී ක්‍රමවේදයක්. මේ beehive fence method එක ශ්‍රී ලංකාවේ ගාල්ල හම්බන්තොට දිස්ත්‍රික්කවල පරිශන මට්ටමින් කරගෙන යනවා. මේ හැම මෙතඩ් එකම සාර්ථකත්වයේ දේශගුණික කාලගුණික තත්ත්ව මත ප්‍රදේශය අනුව නඩත්තු කරන විදිහ අනුව වගේම අලින්ගේ හැසිරීම මත ඒ කියන්නේ අලි මේක කාලෙත් එක්ක මේ දෙයට හුරු වෙනවද කියන එක මත හැඩ ගැහෙනවද කියන එක මතත් වෙනස් වෙන්න පුළුවන්.